සමමිතියක්. මොකක්ද මේ ද්විපාර්ශ්වික සමමිතියක් කියන්නේ? ප්‍රථමක සාධක මතකයිද? ප්‍රථමක සාධක කියන්නේ මෙයාට අපි කියනවා බීජ ප්‍රකාශනයක් කියලා. හරි ළමයි තුන්වෙනි ප්‍රශ්නේ. මොකක්ද? ද්විපාර්ශ්වික සමමිතියක් ලැබෙනසේ සම්පූර්ණ කරන්න. අද වචනය ද්විපාර්ශ්වික සමමිතිය. මොකක්ද පාඩම? 7 ශ්‍රේණියේ පළවෙනි පාඩම සමමිතිය. ද්විපාර්ශ්වික සමමිතිය. මොකක්ද මේ ද්විපාර්ශ්වික සමමිතියක් කියන්නේ? ළමයි මතකයිද ඔයාලට ද්විපාර්ශ්වික සමමිතියක් කියන්නේ මොකක්ද කියලා? හරි. උදාහරණයකට හිතන්න මම අඳිනවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක්. මට පුළුවන් මෙන්න මෙහෙම කඩිරකින් මෙයාව සමාන කොටස් දෙකකට වෙන් කරන්න. මේකට කියනවා ද්විපාර්ශ්වික සමමිතික රූපයක්. ඒ කියන්නේ මෙයාට අපි කියනවා සමමිතික රේඛාව. එයාට අපි කියනවා සමමිතික රේඛාව කියලා. මේ රූපෙට අපි කියනවා ද්විපාර්ශ්වික සමමිතියක් කියලා. හිතන්න මම මෙන්න එහෙම ගන්නවා සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයේ සමමිතික රේඛා කීයක් තියෙනවද? එකයි මේ විදිහට දෙකට බෙදන්න පුළුවන්. දෙකයි මේ විදිහට දෙකට බෙදන්න පුළුවන්. right. ඉතින් මේකට කියන ද්විපාර්ශ්වික සමමිතික රූපයක් කියලා. හරි. එතකොට දැන් මේ රූපේ මොකක්ද? දැන් මෙයාගේ තියෙන්නේ මෙන්න මේ වගේනේ. මේ ත්‍රිකෝණේ මෙන්න මේ පැත්ත මැකපුවම භාගයයි මේ පැත්තටම සමාන කොටසක් තමයි මේ පැත්තට එන්නේ. ත්‍රිකෝණේ මේ පැත්තට ආව වගේ මෙයාට සමාන කොටසක් තමයි මේ පැත්තට එන්නේ. අන්න. ඒක මොකද කියන්නේ මෙන්න මෙයාගෙම අනිත් පැත්තට අඳින්න තියෙන්නේ. මෙන්න මේ විදිහට. හරි. මෙන්න මේ විදිහට අඳින්නයි තියෙන්නේ. හරිම ලේසි. ලකුණු දෙකක් හම්බ වෙනවා. බලන්න මේ කොච්චර ලේසිද කියලා. හොඳයි ළමයි. අපි දැන් එනවා 4 වෙනි ප්‍රශ්නෙට. බලන්න. 36. ඒ කියන්නේ 36 කියන සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්න. right. දැන් මොනවද ළමයි මේ ප්‍රථමක සාධක කියන්නේ? ප්‍රථමක සාධක මතකයිද? ප්‍රථමක සාධක කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාවට. සාධක දෙකයි. සාධක කියන්නේ මොනවද? යම් සංඛ්‍යාවක් බෙදෙන ඉලක්කම්. උදාහරණයකට මම ගත්තොත් 10. 10 කියන එක්කෙනාව බෙදන්න පුළුවන් දෙකෙන්. 10 කියන එක්කෙනාව බෙදන්න පුළුවන් 5න්. 10 කියන එක්කෙනාව බෙදන්න පුළුවන් එකෙන්. අපි දන්න ඕනම සංඛ්‍යාවක් එකෙන් බෙදනවනේ. එතකොට 10ට සාධක 3යි. 10ට සාධක 3යි. ඒ ඉලක්කම් 3කින් බෙදන්න පුළුවන්. මේ ප්‍රථමක සාධක. කියන්නේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකයි. මොනවද? සාධක දෙකයි. ප්‍රථමක සංඛ්‍යාවලට සාධක දෙකයි ළමයි. හොඳයිද? හරි. මොනවද උදාහරණ? ප්‍රථමක සාධක වලට උදාහරණ තමයි උදාහරණ දෙක ප්‍රථමක සාධකය. එතකොට 3 4 එන්නේ නැහැ 5. එතකොට 7 8 එන්නේ නැහැ 9 එන්නේ නැහැ 10 එන්නෙත් නැහැ 11 12 එන්නේ නැහැ 13 14 එන්නේ 15 එන්නේ 16 එන්නේ 17. ඔවා තමයි ප්‍රථමක සාධක කියන්නේ. එතකොට දැන් මේ සාධක වල ගුණිතයක් විදිහට 36 ලියන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. අපි 36 කියන ඉලක්කම අරගෙන බෙදනවා මේ ප්‍රථමක සාධක වලින්. අපි බෙදන්නේ මේ ආරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදෙන්නේ නැත්නම් තුනෙන් බෙදනවා. තුනෙන් බෙදෙන්නේ නැත්නම් පහෙන් බෙදනවා. පහෙන් බෙදෙන්නේ නැත්නම් හතෙන් බෙදනවා. අන්න ඒ පිළිවෙලට තමයි අපි බෙදන්නේ. හරි. මම මුලින්ම දෙකෙන් බෙදනවද කියලා බලනවා. 36 දෙකෙන් බෙදනවද? ඔව්. 36 දෙකෙන් බෙදනම 18යි. හරි. මම බලනවා 18 දෙකෙන් බෙදනවද කියලා. දෙකෙන් බෙදෙන්නේ නැත්නම් 3ට යනවා. දෙකෙන් බෙදනොත් ඔව්. දෙකෙන් බෙදනවා. 18 දෙකෙන් බෙදනම 9යි. හරි. 9 දෙකෙන් බෙදනවද? නෑ. 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ. අන්න ඒ නිසා මම 3ට යනවා. 9 3ෙන් බෙදනවද? ඔව්. 3ෙන් බෙදනවා. 9 3ෙන් බෙදනම 3යි. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 3 3ෙන් බෙදනවා. 3 3ෙන් බෙදනම 1යි. හරි. ඉතින් ළමයි මට
36 ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ දෙක වැඩි කිරීම තුනේව දෙකක්. මේ තියෙන්නේ 36 ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට ලියන්න. ඔයාලා ළමයි ඉතින් හරිම ලේසි මේක. හරි ළමයි. මෙන්න තියෙනවා අපේ පස්වෙනි ප්‍රශ්නය. බලන්න ත්‍රිකෝණයේ පරිමිතිය සඳහා වීජීය ප්‍රකාශනයක් ලියන්න. ළමයි මොනවද වීජීය ප්‍රකාශන කියන්නේ මතකයිද ඔයාලට? අපි දෙවෙනි වාරේ ඉගෙන ගත්තා වීජීය ප්‍රකාශන. ළමයි වීජීය ප්‍රකාශනයක් කියන්නේ මේ චර මහා අමාරු දෙයක් නෙමෙයි. ළමයි මේ මොකක් හරි ඉලක්කමක් එක්ක A නැත්නම් B මේ මොකක් හරි ඉලක්කමක් එක්ක ඉංග්‍රීසි අකුරක් ඇවිල්ලා තියෙනවා නම් අපි මේකට කියනවා වීජීය පදයක් කියලා. හරිද? මේකට අපි කියනවා වීජීය පදයක් කියලා. එතකොට මේ වීජීය පද දෙකක් තුනක් කීයක් හරි මේ එකතු අඩු වෙලා නම් නැත්නම් වැඩි වෙලා නම් ಗುಣ වෙලා නම් කියන්නේ මේ වගේ මෙයාට එකතු වෙනවා මෙයාට අපි කියනවා වීජීය ප්‍රකාශනයක් කියලා. ලේසි. 2යි වැඩි වෙනවා 3යි B ගෙන්. මෙයාට කියනවා වීජීය ප්‍රකාශනයක් කියලා ළමයි. හරිද? ඉතින් මේක මේ බය වෙන්න දෙයක් නෙමෙයි. right. ඉතින් අපි යමු ප්‍රශ්නෙට. ත්‍රිකෝණයේ පරිමිතිය සඳහා වීජීය ප්‍රකාශනය ලියන්න. right. මම ලියනවා පරිමිතිය සමානයි. පරිමිතිය කියන්නේ මොකද්ද ළමයි? පරිමිතිය කියන්නේ මේ රූපයේ වටේ දිගවල එකතුව. මෙතන 5x. මේ දෙන්නට ඉරිකැලි දෙකක් ගහලා දෙනවා. ඒකේ තේරුම මෙයයි සමානයි. මෙයා 5x නම් මෙයාත් 5x. මේ තුන් දෙනා එකතු කරන්නයි තියෙන්නේ. 5x ඒව දෙකක් තියෙනවා ළමයි. මේ 5x ඒව දෙකක් තියෙනවා. ඊට පස්සේ 2x ධන 3ක් තියෙනවා. 5x ඒව 2යි 2x ධන 3යි. හරි. සමානව එකතු වෙනවා. මෙයත් x මෙයාගේ x නෑ. මේ තුන් දෙනාම සමානයි. ඒ නිසා මේ තුන් දෙනා එකතු වෙනවා. කීයද? 5යි 10යි 10ට දෙකක් එකතු වුණාම 12යි. මේ තුන් දෙනාගෙන් එනවා 12යි x. මෙයා එකතු කිරීම 3යි. මෙයාට තමයි මේ ත්‍රිකෝණයේ පරිමිතිය සඳහා වීජීය ප්‍රකාශනය කියලා කියන්නේ.